ඒක වෙන්න ප්‍රධාන හේතුව තමයි 2020 බයිඩන්ගේ ජයග්‍රහණය. බයිඩන්ගේ ජයග්‍රහණය දැන් සමහර තැන්වල කියනවා ඉල්ලීගල් ඉමිග්‍රන්ට්ස්ලා ඡන්දෙ දෙන්න ඇවිල්ලා තියෙනවා. වෝට් කරලා තියෙනවා. සමහර වෙලාවට ඉල්ලීගල් ඉමිග්‍රන්ට්ස්ලා ඉන්න ෂෙල්ටර්ස් වලට ඇක්ටිවිස්ට්ලා ලිබරල් ඇක්ටිවිස්ට්ලා ගිහිල්ලා ඡන්දේ දෙන ආකාරය සම්බන්ධයෙන් උගන්වලා තියෙනවා. අපි දන්නවා ඉල්ලීගල් ඉමිග්‍රන්ට්ස්ලාට ඡන්දේ නැත්තම් මොකටද ඒගොල්ලන්ට ඇමරිකාවේ ඡන්දේ දෙන හැටි උගන්වන්නේ මේ හදිස්සියේ. පුරවැසිභාවයේ ගන්න එහෙම නැත්තම් ඡන්දේ දෙන්න අවශ්‍ය ක්‍රමවේද හදන්න පටන් ගත්තා. මොකද ඒගොල්ලෝ දැනගත්තා මේගොල්ලෝ ඉන්න ඕනේ. මොකද ඇමරිකාවේ ඉන්න ජනගහනය අපි හරියට බෙදලා බැලුවොත් ඇමරිකා ජනගහනයේ 65 74 ප්‍රමාණයක් තමයි සුදු ජාතිකයෝ කියලා අපි අඳුරගන්න කොකේෂියන්ස්ලා ඉන්නේ. ඊට අමතරව මික්ස් අය ඉන්නවා. කියන්නේ වයිට් අය සහ ලතිනෝස්ලා මික්ස් වෙච්ච අය. ඊට පස්සේ ලතින් ඇමරිකානු, ඊට පස්සේ කළු ජාතිකයෝ, ඊට පස්සේ ආසියාතිකයෝ. ඉතින් මේගොල්ලෝ ඉන්න රටක්. ඒතකොට මේගොල්ලෝගේ ඡන්දෙ බෙදීම ගත්තොත් ඇත්තටම කළු ජාතිකයෝ 112 තමයි ඩෙමොක්‍රැටික් පක්ෂයේ සොලිඩ්ම වෝට් බේස් එක. ඒගොල්ලෝගෙන් 75 80 අතර පිරිසක් ඩෙමොක්‍රැටික් පක්ෂයට අනිවාර්යයෙන්ම ඡන්දෙ දෙනවා. හැබැයි අනික් ජන වර්ග ගත්තොත් ආසියාතිකයෝ ගත්තත් සුදු ජාතිකයෝ පැත්තකින් තිබිලා ආසියාතිකයෝ ගත්තත් ඩෙමොක්‍රැටික් පක්ෂයට එහෙම ඡන්දෙ දෙන්නේ නැහැ. ඒකෙන් 145ක් විතර රිපබ්ලිකන් පක්ෂයට ඡන්දෙ දෙනවා. දැන් ලතිනෝස්ලා ගත්තොත් ඒගොල්ලන්ගෙන් භාගයක් විතර ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ පාර ඡන්දෙ දුන්නා. සුදු ජාතිකයෝ ගත්තොත් සුදු ජාතිකයන්ගෙන් පැහැදිලිවම 60කට වැඩිය 65ක් වගේ ප්‍රමාණයක් රිපබ්ලිකන් පක්ෂයේ ඉන්නේ. ඉතින් ඩෙමොක්‍රැටික් පක්ෂයට පේනවා රට ඇතුලේ ඉන්න මිනිස්සු ඒගොල්ලොන්ව ටික ටික අතාරිනවා. එහෙනම් රටෙන් එළියේ මිනිස්සු ඕනේ. ඒ නිසා තමයි මේ ඉල්ලීගල් වන්දනා මේගොල්ලෝ යන්නේ අනවසර සංක්‍රමණ වන්දනා යන්නේ. ඉතින් සේව් ඇමරිකා ඇක්ට් එකට බය වෙන්නේ ඒකයි.